ඕනම මයික් එකක් වයර්ලස් කරගන්න පුළුවන් හොඳ ගේන් එකක් තියෙනවා. ෆ්‍රීකවන්සි අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයා නුවර අවට කෙනෙක් නම් මගේ නිවසට ඇවිල්ලා ඔයාට මේක ගන්න පුළුවන්. අයිබෝන් මගේ යාළුවෝ සියලු දෙනාටම ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් ආවා. අද මම විශේෂයෙන් කතා කරන්නේ වයර්ලස් මයික් වර්ග ගැන තමයි අද කතා කරන්නේ. කැෂ් ඔන් ඩෙලිවරි විදිහට ලංකාවේ ඕනම තැනකට ඇම්ප්ලිෆයර් වර්ග, සවුන්ඩ් කාඩ්ස්, මයික් වර්ග, ස්පීකර් වර්ග ඕන එකක් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපි ඩෙලිවරි ගාස්තු විතරක් කලින් ගන්නවා. භාණ්ඩේ වටිනකම ගෙවන්න ඕන. බඩු ලැබුණාට පස්සේ එහෙමයි වෙන්නේ. නුවර අවට කෙනෙක් නම් කටුගස්තොට නගරයට ආසන්නයට ඉක්මනින් එන්න පුළුවන් කෙනෙක් නම් මගේ නිවසට ඇවිල්ලත් බඩු බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එන්න කලින් තිර දැක්කන WhatsApp නම්බරයට මට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඔයාට ඇවිල්ලා ඔයාගේ අවශ්‍ය බඩු දැකලා ක්වොලිටි බලලම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕන සමහර දුෂ්කර පළාත් තියෙනවා. ඒගොල්ලන්ට ඉතින් දුරට යන්න ඕන බැංකු වලට ගෙවන්න. ඉතින් ඒ වගේ කරදර තියෙන කට්ටිය වුණොත් මට කෝල් එකක් දීලා කියන්න මෙහෙම අපහසුතාවයක් තියෙනවා කිව්වොත් ඒ වුණොත් මම සලකලා බලලා ඒගොල්ලන්ට ෆුල් කෑෂ් ඔන් ඩෙලිවරි එවනවා. හැබැයි රිටර්න් නම් කරගන්න එපා. රිටර්න් කරොත් ආයි ජීවිතේටවත් ඒගොල්ලන්ට ඕඩර් දාන්නේ. මොකද එහෙම අනන්තවත් අපිට රිටර්න් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඩෙලිවරි ගාස්තුව ඔයා ගෙව්වත් නැතත් මගෙන් ඩෙලිවරි ගාස්තුව කැපෙනවා. අපි මේවා පැක් කරලා මහන්සි වෙලා කුරියරයකට බාර දෙන්නේ. ඒ නිසා ඒ ගැන ඔයා එහෙම ඕඩර් එකක් දානවා නම් 3-4 පාරක් හිතලා ඔයාට මේක අත්‍යවශ්‍යද කියලා හිතනවා නම් විතරක් ඕඩරේ දාන්න. අද මුලින්ම කතා කරන්නේ හැමෝම ඉල්ලපු මෙන්න මේ වයර්ලස් මයික් එක ගැන තමයි මුලින්ම කතා කරන්නේ. මේ රිසීවර් මොඩියුල් එකත් එක්කෙන වයර්ලස් මයික් එක. ඉතින් මගේ ඔන්ලයින් ස්ටෝර් එකේ මේක සෑහෙන්න විකුණලා තිනවා. ඉතින් මේක ඔරිජිනල් එන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ රිසීවර් බෝඩ් එකක් එනවා. ඒ වගේම මයික් එක එනවා. ඉතින් මයික් එකට නම් බැටරි නම් ඔයාට දාගන්න වෙනවා. මේකට එන්නේ ඩබල් A බැටරි දෙකක්. මෙන්න මේ වගේ බැටරි දෙක නම් ඔයා මේකට දාගන්න වෙනවා. ඉතින් සාමාන්‍ය මේකේ ෆ්‍රීකවන්සි ගැන කතා කරත් මෙන්න මේ වගේ මෙන්න මේ විදිහට 781.80 කියන ෆ්‍රීකවන්සි තමයි මේක තියෙන්නේ. 781.8 කියන ෆ්‍රීකවන්සි තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඒකට රිසීවර් බෝඩ් එක හම්බ වෙනවා. ඉතින් මේක ඔයාලගේ MP3 කිට් එකට එහෙම නැත්නම් ඇම්ප් එකට සම්බන්ධ කරගෙන මේකේ වයර්ලස් කරගන්න පුළුවන්. ඉතින් මල්ලඟ මේකට සපෝට් කරන MP3 කිට් වර්ග තියෙනවා. මගේ වීඩියෝ මම කලින් බලපු නැති කෙනෙක් නම් මම කලින් වීඩියෝ මම දාන්න. මේ බෝඩ් ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා මම ඒක දාන්නම්. ඒකේ තියෙනවා MP3 කිට් වර්ග. කෙටියෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මේ විදිහට තිබ්බාම ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. මෙතන මේ පින් 4 මෙහෙම තිබ්බාම මේකේ අවුට් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඒකට මේකේ ග්‍රවුන්ඩ් එක ඔයාගේ බෝඩ් එකේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ VCC කියන එක මේ VDD කියන තැනට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් සමහර ඒවා වගේ 5 වෝල්ට් කියලා තියෙනවා. 5 වෝල්ට් යනද දාන්න ඕනේ. ඊට පස්සේ KC කියන්නේ මෙතන KC එකට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අවුට්පුට් එක ගත්තාම උඩ අවුට් එක සම්බන්ධ කරන්න. අවුට් එක මෙන්න මේ OLT කියන එකට සම්බන්ධ කරන්න. ඒ විදිහට තමයි ඔයාට මේක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් හරියම ලේසි වයර්ලස් මයික් හොයනට මේ කෙලින්ම මේක ඔයාට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේත් එක්ක මිල ගණන් කියන්න යන්නම්. ඒතකොට තව දෙයක් කියනවනේ මේක ඔරිජිනල් එන්නේ මෙන්න මේ වගේ මොඩියුල් එක සහ මයික් එක විතරයි. නමුත් මම ගිය සැරේ කේබලුත් ඕගොල්ලන්ට නොමිලේ දුන්නා. මේ සැරේ කේබල් තිබුණේ නැහැ. කේබල් කීපයක් තියෙනවා. හැබැයි ඒවා ටිකක් කොටයි. නමුත් මම මේ කේබල් එක ඔයාලට එවුවා කියලා මේකට සල්ලි ගන්නෙ නැහැ. මේකත් මම නොමිලේ මෙවුණා. ටිකක් කොට කේබල් වගේ තමයි මේ සැරේ මට හම්බුනේ. සාමාන්‍යයෙන් මේක සෙන්ටිමීටර් 15ක් විතර දිග කේබලයක් එන්නේ. මේ සැරේ ටිකක් මට කේබල් හොයාගන්න බැරි වුණා. ඉතින් මේකේ ගේන් එක ගැන කතා කරලා හොඳ ගේන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේක මීටර 20ක් විතර දුර වැඩ කරගන්න පුළුවන් මේ මයික් එක. ඉතින් මේ වයර්ලස් මයික් සෙට් එකම ඔයාලට මගෙන් ගන්න පුළුවන් රුපියල් 2100කට. රුපියල් 2100කට ගන්න පුළුවන් මේ වයර්ලස් මයික් සෙට් එක. ඉතින් මේ විදිහට තමයි මේ වයර්ලස් මයික් බජට් එක. ඊළඟට අපි යමු වයර්ලස් මයික් රිසීවර් වර්ග දෙකක් ඇවිල්ලා තිනවා. ඉතින් මෙතන බජට් රිසීවර් එකක් සහ ටිකක් ක්වොලිටි රිසීවර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සර මම බජට් එකට යන්න. මෙන්න මේක. මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාට මේක ඩබල් මයික් රිසීවර් එකක්. ඒ කියන්නේ මයික් දෙකකට ගහන්න පුළුවන් රිසීවර් දෙකක් එන්නේ. ඔයාගේ වයර් මයික් එක වයර්ලස් කරගන්න පුළුවන්. මෙන්න මේ රිසීවර් එක දාලා ඔයාට රිසීවර් එක දාලා වයර්ලස් කරගන්න පුළුවන් මේ දෙකම. ඉතින් මේ ඔක්කොම රීචාර්ජබල්. මේ තියෙන රිසීවර් එක, මේ තියෙන ට්‍රාන්ස්මිටර් එක. ඉතින් ඔයාගේ මයික් එකට මේක ගහලා ඕනම මයික් එකක් වයර්ලස් කරගන්න පුළුවන්. හොඳ ගේන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් බජට් මයික් එකක් වුණත් මේකට දාපුවම හොඳ ගේන් එකක් ගන්න පුළුවන් ඔයාට. බජට් මයික් එකක් වුණත් මේ වගේ
මේ තියෙන රුපියල් 650මයි. ඉතින් මේක උනත් හොඳට ගේන් එනවා මේකට දාපුවාම. ඉතින් මගේ පාටි බොක්ස් ඇම්ප් එකට සෙට් කරලා තියෙන්නේ දැන්. check one මම හිතනවා ඔයගලන්ට එනවා කියලා. ඉතින් ඔය වගේ මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම free power wireless mic receiver එකක් කියලා තියෙනවා. superior quality wireless mic එක receiver එකක්. ඒකේ 386 කියන model number එකෙන් තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් අපි බලමු මේක unbox කරලා. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ඔයාලට හම්බ වෙනවා jack එකක්. ඊට අමතරව receiver එක සහ transmitter එක තියෙනවා. ඒ වගේම cable set එකක් තියෙනවා. අපි මේක එළියට අරන් ඉමු. ඉන්න මේ විදිහට. ඉතින් මේක receiver එක, මේක transmitter එක. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ battery life එකක් ගොඩක් වැඩි. මොකද battery ටිකක් ලොකුයි මේක. removable battery දෙකක් තියෙන. rechargeable හැබැයි removable battery දෙකක් තමයි මේකේ තියෙන්නේ. මම පොඩ්ඩක් ඔයාලට අරලා පෙන්නන්න. මෙන්න මේ වගේ removable battery දෙකක් තමයි තියෙන. rechargeable සහ removable දෙකම තියෙනවා. ඒ කියන්නේ recharge කරන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය නම් වෙන battery දෙකක් වට දාගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක තියෙන්නේ receiver එක සහ transmitter එක. ඉතින් මේක ගත්තාම මේ කනෙක්ටර් දෙක මේල් සහ ෆීමේල් විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් රිසීවර් එක ගත්තාම ඔයාලට කෙලින්ම මික්සර් එකට ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර සෙට් එකට ගහනවා නම් මෙන්න මේ ජැක් එක ගහලා වෙන්න මේ විදිහට කනෙක්ට් කරලා ඔයාගේ ගෙදර රිසීවර් එකට එහෙම නැත්නම් ගෙදර තියෙන ඇම්ප් එකට ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ට්‍රාන්ස්මිටර් එකේ පැත්ත තමයි මේ. ඉතින් මේකේ විශේෂත්වය ගැන කතා කරමු. මේක අපි පවර් ඔන් කරගෙන ඉමු. ඔන්න ඔය විදිහට තමයි පවර් ඔන් වුණාම තියෙන්නේ. ඉතින් මේකේ එක විශේෂත්වය තමයි ඔයාට මේකේ ෆ්‍රීකවන්සි අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ සෙට් කියන බටන් එක ඔබලා ඔයාට ෆ්‍රීකවන්සිය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ ෆ්‍රීකවන්සි ඇඩ්ජස්ට් කරන ගානට රිසීවර් එක වෙනස් වෙනවා. මේ ෆ්‍රීකවන්සිය වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයාට පුළුවන් මෙතන අවශ්‍ය නම් පැන්තම් මයික් එකක් හයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ වයර්ලස් මයික් තියෙන මේ පැන්තම් මයික් එක 48 වෝල්ට් සපෝට් කරන මයික් එකක් උනත් මේකේ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට 48 පැත්ත මේ තියෙන්නේ 3 වෝල්ට් පැත්ත. ඒක අයින් කරපුවම 48 වෝල්ට් මේ තියෙන්නේ. ඒ කියන්නේ මයික් වර්ග තුනක් පුළුවන් ඔයාලට මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ 3 වෝල්ට් සපෝට් කරන මයික් වර්ග මොන හරි තියෙනවා ඒක පුළුවන්. ඊට පස්සේ 48 වෝල්ට් තියෙන පැන්තම් පවර් තියෙන මයික් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තිබ්බොත් ඔයාලට normal dynamic mic එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ volume එක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 1 2 3 4 5 ඔන්න ඔය විදිහට ඔයාලට volume එක mic volume එක මෙතනින්ම අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ පහසුකම් ටික තියෙනවා මේකේ. ඉතින් ඔයාලට මේ wireless mic module එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 7900කට. රුපියල් 7900කට ගන්න පුළුවන් මේ Supreme wireless mic module එක. ඔයාලට මේක රුපියල් 3800යි. මේක රුපියල් 7900කට ගන්න පුළුවන්. මයික් වර්ගයක් තියෙනවා. අහුය මයික් එක තියෙනවා. ඉතින් මේ වගේ මම මිල කියන්නේ අවශ්‍යයි මට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා කියන්න මම මිල කියන්න. මේවට අවශ්‍යයි ඔයගොල්ලෝ මට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මිල කීයද කියලා අහන්න මම කියන්නම් මිල. ඒ වගේම JBL මයික් එක තියෙනවා. මෙටල් ෆිනිෂින් තියෙන මයික් එක. ඉතින් මේකත් හොඳ බර මයික් එකක්. හොඳ weight එකක් තියෙනවා. මයික් එකක් හොඳ quality sound එක ගාන විදියට. ඉතින් මේක මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 3900කට ගන්න පුළුවන් මේ wireless mic wire mic එක. wire එක හොඳ wire එකක් කියන්නේ මීටර් 5ක් දිගයි wire එක. මේක 3900කට ගන්න පුළුවන් මේ JBL mic එක. ඒ වගේම සුපුරුදු පරිදි මේ wireless mic තියෙන single mic එක. ඔයාලට single mic එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 3700ක මේ single wireless mic එක ගන්න පුළුවන්. ඒ වගේම double mic එක තියෙනවා. මෙන්න මේක double mic එක ඔයගොල්ලන්ට බලා ගන්න ඕන මේ වගේ single receiver එකට මේ වගේ බැටරි තුනක් එනවා. single receiver එකයි mic දෙකයි. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 5750කට ගන්න පුළුවන් මේ double mic. රුපියල් 5750කට ගන්න පුළුවන් මේ double mic එක. ඉතින් ওই විදිහට තමයි mic වර්ග ගැන අදගෙන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් තිරදෙක් කරන WhatsApp අංකෙන් මාව සම්බන්ධ කරගෙන ඔයාලට අවශ්‍ය භාණ්ඩ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියනවාද කියලා අහන්න. තියනවා කිව්වොත් ඔයාලට ඕලන් ඕඩර් එක දාන්න. ඉස්සරම අපි ඩිලිවරි ගාස්තු ගන්නවා. සාමාන්‍ය ඩිලිවරි එක පටන් ගන්න රුපියල් 450න් බර අඩු වෙනස් වෙනවා. මේ වගේ වට රුපියල් 450 ඩිලිවරි. බර වැඩි අයිටම් වලට ඩිලිවරි එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන සමහර දුෂ්කර පළාත් තියෙනවා.
ඒගොල්ලන්ට ඉතින් දුරට යන්න ඕන බැංකු වලට ගෙවන්න. ඉතින් ඒ වගේ කරදර තියෙන කට්ටිය වුණොත් මට කෝල් එකක් දීලා කියන්න මෙහෙම මෙහෙම අපහසුතාවයක් තියෙනවා කිව්වොත් ඒ වුණොත් මම සලකලා බලලා ඒගොල්ලන්ට ෆුල් කෑෂ් ඔන් ඩිලිවරි එවනවා. හැබැයි රිටර්න් නම් කරගන්න එපා. රිටර්න් කරොත් ආයි ජීවිතේටවත් ඒගොල්ලන්ට ඕඩර් දාන්නේ. මොකද එහෙම අනන්තවත් අපිට රිටර්න් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඩිලිවරි ගාස්තුව ඔයා ගෙව්වත් නැතත් මගෙන් ඩිලිවරි ගාස්තුව කැපෙනවා. අපි මේවා පැක් කරලා මහන්සි වෙලා කුරියරයකට බාර දෙන්නේ. ඒ නිසා ඒ ගැන ඔයා එහෙම ඕඩර් එකක් දානවා නම් 3-4 පාරක් හිතලා ඔයාට මේක අත්‍යවශ්‍යද කියලා හිතනවා නම් විතරක් ඕඩරේ දාන්න. ඉතින් ඒකයි කියන්න ඕනේ. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් යන්න සුබ දවසක්.